ලෝක පෙරලෙන්නද කොහෙද? දැන් නම් මං දුවන්න ඕන. මං ඔයාලට අදත් තව පුංචි කතන්දරයක් කියලා දෙන්න. ඒක කැලෑවක පුංචි හාවෙක් හිටියලු. ඒ හාවා එක දවසක් තල් ගසක් යට ඉඳාගෙන ඉන්නකොට තල්ලත්තක් උඩට ලොකු බිලි ගෙඩියක් වැටුණා. එතනකොට ලොකු සද්දයක් ආවලු. ආවා බය වෙලා නැගිට්ටලු. එයා හොඳටම බය වෙලා එයා රෝගේ පෙරලෙනවා කියලා හිතලා හයියෙන් දුවන්න පටන් ගත්තා. මොකක්වත් හොයලා බැලුවේ නැහැ. එයා හිතුවේ ලෝකේ පෙරලෙනවා කියලා. මේ හයියෙන් දුවන විදිහ දැකලා මීමින්නෙක් එයාගෙන් ඇහුවා හයියෙන් දුවන්නේ කියලා. එතකොට හාවා කිව්වා ලෝකේ පෙරගෙන යනවා කියලා. අම්මේ පණ බේල ගන්න දුවනවා කියලා කිව්වා. කිව්ව දේ ආලා මීමින්න හාවාගේ පස්සෙන් දිව්වා. එන්න දුවනවා දැකලා එක මුවෙත් ඇයි මේ දුවන්නේ කියලා ඇහුවා. මීමින්නා ලෝකෙ පෙරලිගෙන යන නිසා අපි මේ පණ බේර ගන්න දුවනවා කියලා කිව්වා. මුවත් ඒගොල්ලෝගේ පස්සෙන් දිව්වා. ඒ සමල් ගොඩක් සත්තු ඒගොල්ලන්ට හමු වුණා. සත්තු මෙයාලත් එක්ක එකතු වෙලා දුවන්න පටන් ගත්තා. සත්තු දුවගෙන යද්දී එයාලට සිංහයාව හම්බුණා. එයා ගොරබලා ඇහුවා කොහෙද මේ දුවන්නේ කියලා. කවුද මේ කැලේ සද්ද දාන්නේ? එද කොහෙද මේ කට්ටිය දුවන්නේ? කලබලෙන් වෙලිගෙන එන නිසා අපි මේ දුවනවා කියලා සත්තු කිව්වා. එතුමා ඇහුවා කවුද ඔයාලට ලෝකෙ පෙරලෙනවා කියලා කිව්වේ? කිව්වා හාව තමයි අපිට කිව්වේ කියලා. ඉතින් සිංහ රජතුමා හාවවත් එක්කගෙන ඒව නිදාගෙන හිටපු තැනට ගියා. රජතුමා වටපිට බැලුවා. මා දැක්කා ලේලුණු තල්ලත්තක් උඩට බෙලි ගෙඩියක් වැටිලා තියෙනවා. රජතුමාට හැමදේම තේරුණා. මා ආවාට ආන්නේ විදිය දේවල් කරන්න එපා කියලා උපදෙස් දුන්නා. එසේනම් ඒක හොඳ නෑ. තේරුණාද? අනේ සිංහ රජතුමනි මං ආයේ කවදාවත් කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව වැඩ කරන්නේ නැහැ. මම මෙච්චර කල් වැඩ කරේ මුකුත් හොයන්න බලන්න නැතුව. මං ඇද ඉඳන්නම් හොයලා බලලා කරනවා. ඉංචි යාළුවත් දෙයක් හොයන්න බලන්න නැතුව එළියටපත් වෙන්න එපා. කතාව ඉවරයි. ඉතින් එන්නම්.